ආයිබෝවන් අද මම කරන්න හදන්නේ විද්‍යාව පේපර් එකක්. පළමුවර පරීක්ෂණේ දැන් විභාගේ ළඟයිනේ. ඒකින්ද විද්‍යාව එකක් කරන්න ගත්තා. මම ඉතිහාසයකුත් කරා. ඒක මම උඩින් දාන්නම්. වයින් පළාත් එකක් තමයි කරන්නේ. 2020 තමයි මේ වර්ෂය. දැන්ම අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ආය දාන වීඩියෝ notification එක මගෙන් ඔයගොල්ලන්ට එනවා. හරිද? එහෙනම් දැන් අපි වීඩියෝ එකට. පළවෙනි ප්‍රශ්නේ දීලා තියෙන ඕගලන්ට පේනවා නියුක්ලියික් අම්ලවල තැනුම් එකේ කුමක්ද? මොනොසැකරයිඩ්, නියුක්ලියෝටයිඩ්, මේද අම්ල, ග්ලිසරෝල්. මේකට උත්තරේ දෙට ඕගලන්ට ගන්න පුළුවන් දෙක විදියට. නියුක්ලියෝටයිඩ් දෙක දීලා තියෙන පරමාණුක නයිට්‍රජයේ පවතින්නේ ප්‍රෝටෝන පමණි. ප්‍රෝටෝන නියුට්‍රෝනය, ප්‍රෝටෝන හා ඉලෙක්ට්‍රෝනය, ප්‍රෝටෝන නියුට්‍රෝන හා ඉලෙක්ට්‍රෝනය. මේකට ඕගලන්ට නයිට්‍රජයේ තියෙන මොනවද? ප්‍රෝටෝන හා නියුට්‍රෝන. නයිට්‍රජයේ නැත්නම් මොකද්ද? ඉලෙක්ට්‍රෝන. එතකොට මේකට උත්තරේ වෙන්නේ දෙක, ප්‍රෝටෝන හා නියුට්‍රෝන. තුන්වෙනි ප්‍රශ්නේ තියෙනවා උභයගනී ඔක්සයිඩයක් වන්නේ පහත ඒවායින් කුමක්ද කියලා. Al2O3 දෙක, Na2Oo 3, SO2 4, SaO. මේකට උත්තරේ වෙන්නේ කීයද? එක Al2O3. එතකොට උත්තරේ එක. හතර තියෙන වස්තුවක බර මැනීමේ සම්මත ඒකකය කුමක්ද කියලා. එක ග්‍රෑම්, දෙක කිලෝග්‍රෑම්, 3 නිව්ටන්, 4 mm. මේකට උත්තරේ වෙන්නේ හතරට ඕගලන්ට ගන්න පුළුවන් 3. ඒ කියන්නේ නිව්ටන්. හරිද? පස්වෙනි ප්‍රශ්නේ තියෙනවා සත්ව දේහ තුල තැන්පත්ව ඇති පොලිසැකරයිඩයක් වන්නේ සුක්‍රෝසය, සෙලියුලෝසය, අනිත් එක තියෙනවා ග්ලයිකෝජන්ය, පිෂ්ඨය. ඕගලන්ට මේකට උත්තරේ විදිහට ගන්න පුළුවන් 5ට 3. මොකද ග්ලයිකෝජන්. 6 තියෙනවා රූපයේ දැක්වෙන ඉන්ද්‍රිකාව කුමක්ද? ඕගලන්ට මෙතන රූපයක් දීලා තියෙනවා. ඒකට උත්තර වශයෙන් දීලා තියෙනවා මයිටොකොන්ඩ්‍රියා, හරිත ලව, ගෝල්ගි සංකීර්ණය, අන්තපාස්මීය ජාලිකා. ඕගලන්ට මේකට උත්තරේ ගන්න පුළුවන් ගෝල්ගි සංකීර්ණය. අපි එහෙනම් 7 වෙනි ප්‍රශ්නෙට යන්. 7 වෙනි ප්‍රශ්නේ තියෙනවා නියුක්ලියික් අම්ලවල අඩංගු වන නමුත් ලිපිඩවල අඩංගු නොවන මූලද්‍රව්‍ය කුමක්ද? මොකද්ද? නියුක්ලියික් අම්ලවල අඩංගු නමුත් ලිපිඩවල අඩංගු වෙන්නේ නැලු. මොකද්ද මේ මූලද්‍රව්‍ය කියලා අහන්නේ? 1 C කියලා දීලා තියෙනවා, 2 H, 3 O, 4 N විදිහට. මේකට උත්තරේ විදිහට ගන්න පුළුවන් ඔයගලන්ට 4. මොකද්ද? N විදිහට N ගන්න පුළුවන්. හරිද? 8 වෙනි එක තියෙන ආවර්තිතා වගුවේ 3 වන ආවර්තයේ දෙවන ඛණ්ඩයේ ඇති මූලද්‍රව්‍ය කුමක්ද කියලා. මොකද ආවර්තිතා වගුවේ 3 වන ආවර්තයේ දෙවන ඛණ්ඩයේ ඇති මූලද්‍රව්‍ය කුමක්ද කියලා අහන්නේ. මේක තියෙනවා Mg කියලා දීලා තියෙනවා, B, CaAl. මේකට උත්තරේ වෙන්නේ 1. මොකද්ද? Mg කියන මූලද්‍රව්‍ය. හරිද? මේකේ 9 වෙනි එක දීලා තියෙනවා ජලයේ ද්‍රාව්‍ය හා මේදයේ ද්‍රාව්‍ය විටමිනයක් බැගින් පිළිවෙලින් දැක් වූ විට A හා B වේ, B හා C වේ, C හා D වේ, D හා E වේ. මේකට උත්තරේ විදියට වෙන්නේ 3 C හා D වේ. අනිත් පිටුවට ගියන් පස්සේ 10 වෙනි ප්‍රශ්නේ තියෙනවා ඝර්ෂණ බලය වැඩි කර ගැනීම සඳහා යොදනු ලබන උපක්‍රමයක් නොවන්නේ. මොකද්ද උපක්‍රමයක් නොවන්නේ කියලා? හරිද? එක දීලා තියෙනවා යතුරු පැදියෙහි පාතබන තැන සඳහා රබර් ආවරණ යෙදීම. 2 වාහනවල පිටුපස ටයර යුගල යොදා ගැනීම. 3 තියෙනවා රබර් සෙරප්පු වල කට්ට කැපීම. 4 දීලා තියෙනවා වාහන ටයරවල කට්ට කැපීම.
ඒකට උත්තරේ 10ට 2 වාහනවල පිටුපස ටයර යුගල යොදා ගැනීම. 11 තියෙන ප්‍රභා සංශ්ලේෂණය හා ශෝෂණය සිදුවන ඉන්ද්‍රිකා පිළිවෙලින් දැක් වූ විට 1 සෛල බිත්තිය හා රයිබෝසෝම වේ, 2 රයිබෝසෝම හා හරිතලව වේ, 3 හරිතලව හා මයිටොකොන්ඩ්‍රියා වේ, 4 මයිටොකොන්ඩ්‍රියා හා ගෝල්ගි සංකීර්ණය වේ. මේකට උත්තරේ වෙන්නේ 3 හරිතලව සහ මයිටොකොන්ඩ්‍රියා කියන උත්තරේ තමයි එන්නේ. 12 දීලා තියෙන වායුමය අවස්ථාවේ පවතින මූලද්‍රව්‍ය පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කර වායුමය ඒක ධන අයනයක් සෑදීමට සැපිය යුතු අවම ශක්තිය හඳුන්වන්නේ සංයුද්ධතාවයේ ලෙසිනි. පළමු වන අයනීකරණය ලෙසිනි. තුන්වෙනි එක විද්‍යුත් ඍණතාවයේ ලෙසිනි. 4 සමස්ථානික ලෙසිනි. මේක උත්තරේ වෙන්නේ 2 පළමු වන අයනීකරණය ලෙසිනි. මේකට උත්තරේ 2. හරිද? අයනීකරණය කිලෝග්‍රෑම් 6ක වස්තුවක 3යි ms ඍණ 2 ත්වරණයක් අත්කර දීමට අවශ්‍ය බලය කොපමණද කියලා 1 0.5 නිව්ටන්, 2 2 නිව්ටන්, 3 8 නිව්ටන්, 4 18 නිව්ටන්. මේකට උත්තරේ වෙන්නේ 4 18යි නිව්ටන් විදියට ඔයගොල්ලන් ගන්න. 14 තියෙනවා දේහ උෂ්ණත්වය යාමනයට දායක වන ජලය සතු ගුණය කුමක්ද කියලා. 1 ද්‍රාවක ගුණය, 2 සිසිලන කාරක ගුණය, 3 ගලා යාමේ ගුණය, 4 පිෂ්ඨ තාපධාරිතාව අඩුවීම. මේකට උත්තරේ 2 සිසිලන කාරක ගුණය. 15 තියෙනවා සෛලයේ හෝ දේහයේ රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරන ප්‍රෝටීන වන්නේ එන්සයිමය, හෝමෝනය, ජෛව අණුය, විටමින්ය. මේකට උත්තරේ 1 එන්සයිමය. හරි. 16 තියෙනවා පහත මූලද්‍රව්‍ය අතරින් සංයුධතා 2 වන මූලද්‍රව්‍ය පමණක් අඩංගු වර්ණය කුමක්ද? 1 LiBe හා O, 2 MgCa Be හා O, 3 NaAlF හා C, 4 NaMgAl හා Si. මේකට උත්තරේ වෙන්නේ 16ට 2 විදිහට ගන්න පුළුවන් MgCa Be හා O. 17 තියෙනවා A හා B මගින් දැක්වෙන්නේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කරන ලද ජෛව සෛල දෙකකි. එම සෛල සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය. මොකද නිවැරදි ප්‍රකාශය තමයි අහන්නේ. හරිද? එක දියලා තියෙනවා A ශාක සෛලයක් වන අතර B සත්ව සෛලයකි. A සත්ව සෛලයක් වන අතර B ශාක සෛලයක් කි. 3 දීලා තියෙනවා AB දෙකම සත්ව සෛලය, අනිත් එක AB දෙකම ශාක සෛලය. මේකට උත්තරේ වෙන්නේ 17ට 2. මොකද A සත්ව සෛලයක්, B ශාක සෛලයක්. හරිද? 18 දීලා තියෙනවා ඝර්ෂණය සම්බන්ධයෙන් නිවැරදි වර්ණය. ඝර්ෂණය සම්බන්ධයෙන් නිවැරදි වර්ණය. එක දියලා තියෙනවා නිශ්චල වස්තුවක් කෙරෙහි ක්‍රියාත්මක නොවේ. 2 සීමාකාරී ඝර්ෂණ බලයට වඩා ගතික ඝර්ෂණ බලය වැඩි. සෑම විටම චලිතයට බාධා පමුණවයි. 4 පෘෂ්ඨ දෙකක අතර සාපේක්ෂ චලිතයට එරෙහිව සිදුවේ. මේකට උත්තරේ වෙන්නේ 18ට 4 පෘෂ්ඨ දෙකක් අතර සාපේක්ෂ චලිතයට එරෙහිව සිදුවේ. 19 තියෙන ඕනන විභාජනයේ වැදගත්කමක් ලෙස
සැලකිය හැකි ප්‍රකාශකම මොකද්ද? ඌනන විභාජනය. වැදගත්කම ලෙස සැලකිය හැකි ප්‍රකාශය කුමක්ද? 1. බහුසෛලික ජීවීන්ගේ දේහය වර්ධනය වීම. 2. අන්ලිංගික ප්‍රජනන ක්‍රමයක් ලෙස ක්‍රියා කිරීම. 3. මැරුණ සෛල වෙනුවට නව සෛල සෑදීම. 4. ප්‍රභේදන හට ගැනීමෙන් පරිණාමය සිදුවීම. මේකට උත්තරෙන්නේ 19ට 4 ප්‍රභේදන හට ගැනීමෙන් පරිණාමය සිදුවීම. 20 තියෙනවා පෝෂණ ඌනතාවයෙන් පෙළුණු ළමයෙකුගේ වැලමිට දනහිස ආදියේ කටුවැනි බිබිලි මතුවීමක් සිදුවිය. ඊට හේතුව වන්නේ කුමන විටමිනයක් ඌනතාවයක් නිසාද? AB උත්තරේ දීලා තියෙනවා A B C E කියලා. මේකට උත්තරේ වෙන්නේ 20ට මොකද්ද? 1 මොකද්ද? A. විටමින් A තමයි ඌනතාවය වෙලා තියෙන්නේ. හරිද? 21 තියෙනවා සිසුන් තිදෙනෙකු පරමාණුක ආකෘති තුනක් සකස් කළේය. මේ තියෙන මෙතන දීලා තියෙනවා PQR කියලා පේනවා. එම පරමාණුක ආකෘති පිළිබඳ වෙනත් සිසුවෙක් ඉදිරිපත් කළ අදහස් පහත දැක්වෙනවා. දීලා තියෙනවා එකම පරමාණුක සමස්ථානික තුනකි. B දීලා තියෙනවා පරමාණු තුනක ආකෘති තුනකි. C P හා R ආකෘති වැරදි වන අතර Q ආකෘති පමණක් නිවැරදි වේ. මේක අහනවා මෙම ප්‍රකාශ වලින් නිවැරදි වන්නේ A පමණි B පමණි C පමණි A හා C පමණි. මේකට උත්තරේ වෙන්නේ 21ට 1 A පමණි. 22 තියෙනවා ජීවි සෛල සතු ඉන්ද්‍රික 4 පහත දැක්වේ. හරිතලව මයික්‍රොකොන්ඩියා මධ්‍ය රික්තක රළු අන්තප්ලාස්මීය ජාලිකා. මේවා අතරින් සත්ව සෛල පමණක් අඩංගු වන්නේ A හා B ය. 2 දීලා තියෙනවා B හා C ය. 3 A හා C ය. 4 දීලා තියෙනවා B හා D ය. මේකට උත්තරේ වෙන්නේ 22ට 22ට 4 B හා D ය. මෙතන දීලා තියෙනවා මූලද්‍රව්‍යයක් Na ධන අයනයේ ඇති ප්‍රෝටෝන නියුට්‍රෝන හා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව පිළිවෙලින් කොපමණද කියලා අහලා තියෙනවා. එක දීලා තියෙනවා 11 10යි 11යි හා 12 වේ. 2 11 12 වේ. 3 11 12 හා 10 වේ. 4 11 23 හා 10 වේ. මේකට උත්තරේ වෙන්නේ 3 11 12 හා 10 වේ. 24 ප්‍රශ්න දීලා තියෙනවා ළමයෙකු රූපයේ ආකාරයට ඒකාකාර පෘෂ්ඨයක් මත තබා ඇති මේසයක් තල්ලු කිරීමට නිව්ටන් 500ක බලයක් යොදනවා. මේසය මගින් ඇති කෙරෙන ඝර්ෂණ බලය 450 නිව්ටන් 450ක් වේ නම් උත්තර දීලා තියෙනවා මේසය චලනය වේ. මේසය චලනය නොවේ. මේසය යාන්තමින් චලනය ආරම්භ කරයි. මේසය ටික දුරක් චලනය වී නිශ්චලතාවයට පත්වේ. මේකට උත්තරේ වෙන්නේ 1 මේසය චලනය වේ. මොකද්ද උත්තරේ? 1 මේසය චලනය වේ. 25 දීලා තියෙනවා නියුක්ලියික් අම්ලවල වැදගත්කම සම්බන්ධයෙන් සිසුන් සිව් දෙනෙකු ඉදිරිපත් කළ අදහස් පහත දැක්වේ. A දීලා තියෙනවා සෛලයේ ජීව ක්‍රියා පාලනය සඳහා වැදගත් වේ. B ප්‍රාවේණික තොරතුරු පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය කරයි. C දීලා තියෙනවා DNA හා RNA අනු නියුක්ලියික් අම්ල පවත්නා ආකාර දෙකකි. D දීලා තියෙනවා මේද අම්ල හා ඇමයිනෝ අම්ල තැනුම් ඒකක වේ. එම ප්‍රකාශ අතරින් නිවැරදි වන්නේ A හා B පමණි. B හා C පමණි. ABC පමණි. AB D පමණි. මේකට කීයද 25ට උත්තරේ වෙන්නේ 3 ABC පමණි. හරි 26 දීලා තියෙනවා දර්ශීය සෛලයක් ලෙස හඳුන්වන්නේ ඒක සෛලික ජීව දේහ අයත් සෛලයකි. 2 බහුසෛලික ජීවීන්ගේ දේහයට අයත් වන සෛලයකි. 3 අන්වීක්ෂ භාවිතයෙන් නිරීක්ෂණය කළ හැකි සෛලයකි.
4 දීලා තියෙනවා සියලු සෛල ඉන්ද්‍රිකා අඩංගු වනසේ නිර්මිත සෛලයකි. මේකට උත්තරය වෙන්නේ 26ට 4 සියලු සෛල ඉන්ද්‍රිකා අඩංගු වනසේ නිර්මිත සෛලයකි. 27 දීලා තියෙනවා ප්‍රවේගය හා ත්වරණය මැනීමේ සම්මත ඒකකය පිළිවෙලින් දැක් වූ විට එක දීලා තියෙනවා ms ඍණ 1 හා ms ඍණ 2 වේ. දෙක දීලා තියෙනවා ms ඍණ 2 හා ms ඍණ 1 වේ. 3 ms ඍණ 1 හා kg ms ඍණ 1 වේ. 4 දීලා තියෙනවා ms ඍණ 1 හා kg ms ඍණ 1 වේ. මේකට උත්තරය වෙන්නේ 1 ms ඍණ 1 හා ms ඍණ 2. මෙතන කරුණක් දීලා තියෙනවා ආවර්තිතා වගුවේ පළමු මූලද්‍රව්‍ය 8/18 හි පළමු වන අයනීකරණ ශක්තිය විචලනය වන ආකාරය පහත ප්‍රස්ථාරික නිරූපණයෙන් දැක්වේ. 28 29 හා 30 ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට එම සටහන උපයෝගී කර ගන්න කියලා දීලා තියෙනවා. 28 වෙනි ප්‍රශ්න දීලා තියෙනවා පළමු අයනීකරණ ශක්තිය උපරිම මූලද්‍රව්‍ය වන්නේ ඕගොල්ලන් දීලා තියෙන මෙතන මේ වැඩිම ටිකන්නේ උපරිම මේ තියෙන Q හටිනේ ඒකෙත් උපරිම Q. එතකොට මේකට උත්තරේ වෙන්නේ 1. මොකද්ද Q? 29 දීලා තියෙනවා පළමු අයනීකරණ ශක්තිය ආරෝහණය වන ලෙස ලියා ඇති මූලද්‍රව්‍ය තුන කුමක්ද? මේකට උත්තරේ විදිහට ඕගොල්ලන් ගන්න පුළුවන් 29ට දෙක විදිහට RTQ විදිහට. හරි 30 දීලා තියෙනවා R හා T අක්ෂර මගින් නිරූපණය කරන සැබෑ මූලද්‍රව්‍ය පිළිවෙලින් දැක් වූ විට Li හා Be වේ. 2 L හා Na වේ. 3 Li හා Ne වේ. 4 Na හා Ar වේ. මේකට උත්තරය වෙන්නේ 30ට මොකද්ද? 3. මොකද L හා Ne වේ. 31 වෙනි ප්‍රශ්නේ තියෙනවා සෝඩියම් ලෝහය සම්බන්ධයෙන් ඉහත කළ අදහස් කිහිපයක් පහත දැක්වේ. පිහියකින් කැපිය හැකි තරම් මෘදු ලෝහයකි. සාමාන්‍යයෙන් ජලය සමග ශීඝ්‍රයෙන් ප්‍රතික්‍රියා කළ ඔක්සිජන් වායුව පිට කරයි. ජලයට වඩා ඝනත්වය අඩු බැවින් ජලයට දැමූ විට ජලය මත පාවේ. මේ ඔක්කොම සෝඩියම් ලෝහයේ හරි මේකෙන් අහනවා ඒ වයින් නිවැරදි වන්නේ A හා B පමණි B හා C පමණි A හා C පමණි A B C. මේකට උත්තරය වෙන්නේ 4 A B C තමයි මේකට උත්තරය වෙන්නේ. හරි මේකේ තියෙනවා 32 ප්‍රශ්න දීලා තියෙනවා ගසකින් ගෙඩියක් වැටීමේදී සිදුවන චලිතය නිරූපණය කරන විස්ථාපන කාල පස්තාරෙමින් කුමක්ද කියලා. මෙතන දීලා තියෙන කාල පස්තාර අතුරෙන් මේ අපිට ගන්න පුළුවන් ගසකින් ගෙඩියක් වැටීමේ විස්ථාපන කාල පස්තාරය විදිහට එක ගන්න පුළුවන්. හරිද? 33 දීලා තියෙනවා ඔයගලන්ට මේ ගමන් මෙතන රූපයක් දීලා තියෙනවා වාහනයක් හැප්පිච්ච රූපයක්. ගමන් කරමින් තිබූ මෝටර් රථයක් රියදුරුට නිඳ යාම හේතුවෙන් අසල වූ තාපයක හැප්පේ. ගැටීමෙන් සිදුවන හානිය සම්බන්ධයෙන් පහත ප්‍රකාශ සලකන්නලු. ඒ වේගය නියතව තිබියදී මෝටර් රථයේ ස්කන්ධය වැඩිවන විට හානිය වැඩි වේ. B ස්කන්ධය නියතව තිබියදී මෝටර් රථයේ වේගය වැඩිවන විට හානිය වැඩි වේ. C චලිත ඒකාකාර මාර්ගයක් නම් හානිය සිදු වෙන්නේ නැත. මේක ගිහිලා තියෙනවා ඒ වයින් නිවැරදි වන්නේ A හා B B හා C A හා C A B C. මේකට උත්තරය වෙන්නේ 33ට 1 A හා B යොගන්ට 1 ගන්න පුළුවන්. 34 දීලා තියෙනවා විද්‍යුත් ඍණතාවය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ඇති වගන්ති සලකන්න. ඒ විද්‍යුත් ඍණතාවය ආවර්තයක් දිගේ දකුණට යන විට ක්‍රමයෙන් වැඩි වේ. B 8 කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල විද්‍යුත් ඍණතාවය ප්‍රකාශ නොකරේ. C යම් ආවර්තයක
හත්වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල විද්‍යුත් තිනතාවය උපරිම අගයක් පෙන්වයි. ඒවායින් නිවැරදි වන්නේ A හා B ය, B හා C ය, A හා C ය, AB හා C සියල්ලම. මේකට උත්තර විදිහට ගන්න පුළුවන් A හා B C සියල්ලම. 35 වෙනි ප්‍රශ්නේ තියෙනවා ළමයෙකු ms ඍණ 40ක ප්‍රවේගයෙන් ජල රොකෝට්ටුවක් සිරස්ව ඉහළට යවයි. ජල රොකෝට්ටුව ඉහළට නගින උපරිම උසෙහිදී අත්කර ගන්නා ප්‍රවේගය කොපමණද? 0යි ms ඍණ 1, 4යි ms ඍණ 1, 40යි ms ඍණ 1, 60යි ms ඍණ 1. මේකට උත්තරේ වෙන්නේ 1 0යි ms ඍණ 1. 36 දීලා තියෙනවා චලිතය නිරූපණය කිරීමට අදිනු ලබන ප්‍රස්ථාර සම්බන්ධයෙන් පහත දැක්වෙන ප්‍රකාශ දෙක සලකන්න. A විස්ථාපන කාල ප්‍රස්ථාරයක රේඛාවේ අනුක්‍රමණයෙන් ප්‍රවේගය ගණනය කළ හැකිය. B ප්‍රවේග කාල ප්‍රස්ථාරයක වක්‍රය හා කාල අක්ෂරය අතර ආවරණය කෙරෙන වර්ගඵලයෙන් විස්ථාපනය ගණනය කළ හැකිය. මෙම ප්‍රකාශ අතරින් A සත්‍ය වන අතර B අසත්‍ය වේ. B සත්‍ය වන අතර A අසත්‍ය වේ. 3 A හා B දෙකම සත්‍ය වේ. 4 A හා B ප්‍රකාශ දෙකම අසත්‍ය වේ. මේකට උත්තරේ වෙන්නේ 3 A හා B ප්‍රකාශ දෙකම සත්‍ය වේ. 37 වෙනි ප්‍රශ්න දීලා තියෙනවා චලිතය වන වස්තුවක් සිදු කරන විස්ථාපනය සම්බන්ධයෙන් පහත ප්‍රකාශ සලකන්න. A චලිතය ඉදිරි දිශාවට විස්ථාපනය ධන අගයක් ගන්නා අතර ආපසු දිශාවට විස්ථාපනය ඍණ අගයක් ගනී. B යම් ස්ථානයක සිට ඉදිරියට ගමන් කරන ආපසු එම ස්ථානයට පැමිණි විට විස්ථාපනය ශූන්‍ය වේ. C විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය ත්වරණය ලෙසින් හඳුන්වයි. D විස්ථාපනයට විශාලත්වයක් මෙන්ම නිශ්චිත දිශාවක් ඇත. මේක අහලා තියෙනවා ප්‍රශ්නය ABC හා D අතරින් නිවැරදි ප්‍රකාශය වන්නේ 1 A හා B ය, 2 B හා C ය, 3 A හා D ය, 4 AB D ය. මේකට උත්තරය වෙන්නේ 37ට 4 AB හා D ය. 38 වෙනි ප්‍රශ්නේ තියෙනවා ජීවී සෛලය සම්බන්ධයෙන් සිසුන් කිහිප දෙනෙකු ප්‍රකාශ කළ පහත කරුණු සලකන්න. A ජීවී දේහ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකයයි. B සියලුම ජීවීන් සෛල එකකින් හෝ කිහිපයකින් නිර්මාණය වී ඇත. C නව සෛල ඇතිවන්නේ කලින් පැවති සෛල වලින්මය. ඒවා අතරින් නිවැරදි වන්නේ A හා B ය, B හා C ය, A හා C ය, A B C සියල්ලම. මේකට උත්තරය වෙන්නේ 4 A B C සියල්ලම. 39 වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා නිව්ටන් නියමය සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශය කුමක්ද? 1 පළමු නියමය කියවෙන්නේ වස්තුවක් කෙරෙහි ක්‍රියාත්මක වන බාහිර බල පිළිබඳවය. 2 දෙවන නියමයෙන් වස්තුවක් කෙරෙහි ක්‍රියාත්මක වන අසන්තුලිත බව පිළිබඳ විමසා බලයි. 3 එකින් එක වස්තු දෙකක් අතර ක්‍රියාත්මක වන අන්‍යෝන්‍ය බල පිළිබඳව තුන්වන නියමයෙන් කියවේ. 4 පළමු දෙවන තෙවන නියම මගින් වස්තු දෙකක් මත ක්‍රියා කරන සමතුලිත බව බල පිළිබඳව විස්තර කෙරේ. මේකට උත්තරය වෙන්නේ 39ට 4 පළමු දෙවන තෙවන නියම මගින් වස්තු දෙකක් මත ක්‍රියා කරන සමතුලිත බල පිළිබඳව විස්තර කෙරේ. 40 දීලා තියෙනවා අනත අන්තිම ප්‍රශ්නේ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා මෝටර රථයක උපරිම ඉන්ධන කාර්යක්ෂමතාවයක් ලබා ගැනීමට රියදෙරකු විසින් යෝජනා කළ ඇති පහත අදහස් විමසා බලන්න. A හැකි සෑම විටම මාර්ගයේ ඒකාකාර ප්‍රවේගයෙන් ධාවනය කිරීම. B තිරිංග භාවිතයට වඩා ත්වරණයකට භාවිතයෙන් වාහනයේ වේගය පාලනය කිරීම. C වාහනයේ රෝධ සඳහා පළලින් වැඩි ටයර යොදා ගැනීම.
මේකේ අහනවා A B හා C ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශය වන්නේ A හා B පමණි. 2 B හා C පමණි. 3 A හා C පමණි. 4 A B හා C සියල්ලම. මේකට උත්තරය වෙන්නේ 1 B හා C පමණි. හරි, මෙතෙන්ට එනකම් ප්‍රශ්න ඔක්කොම කරා. එහෙනම් මෙතනින් මේක අවසන් කරනවා. එහෙනම් ඔක්කොටම ආයුබෝවන්.